හා යාළුවනේ ගලි බවුසරයකට වැටුණු කක්කිසුදා අසුචි ඇඟ පුරාගාගෙන කෙලින පිස්සුව ගැන අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඊට කලින් සත්‍යවාදී සියලුම දෙනා සඳුන් බ්ලොග්ස් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලා ඉබු නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ කක්කිසුදා කියන්නේ මානසික ලෙඩෙක්. තමන්ගේ තාත්තගේ මරණය පවා විකුණන් කා පොරක්. මොකද තමන්ගේ තාත්තගේ මරණය බලන්න නාම රාජපක්ෂ ගෙදරට ආවම ඒකත් YouTube දාලා මූ හම්බ කරන් කව් පෙරේතෙක්. එතකොට මේ කක්කිසුදා කියන නම මුලින්ම දැම්මේ රාජාගණේ හාමුදුරුවෝ. ඒක ප්‍රසිද්ධ කරේ මම. එතකොට කක්කිසුදා මිනිසුන්ට උඩ තියලා ගහනවා. ඉතින් කක්කිසුදා එහෙම ගහන මිනිහා කියර මිනිහා අර නීතිය රකින්න මිනිහා නීතිය රකින්න ඕනේ කියන්න ඕනේ. ඒ වගේම මූ සුදන වගේ ලෝකෙට ඕදන් දෙනවා නම් මූත් සුදන වෙන්න ඕනේ. මූ සුදන කොහෙද? මූ ගිහිල්ලා මූ බැලුවේ කෙලින්ම දළදා ප්‍රදර්ශනය උපයෝගී කරගෙන දළදා වංශයේ ප්‍රදර්ශනය කරන උපයෝගී කරගෙන ඒට වැසිකිලි පද්ධතියට මූ කෙලින්ම සම්බන්ධ වෙලා ඊට පිටින් ගිහිල්ලා සල්ලි හොයන්න සල්ලි ගරා ගන්න පෙරේතකම ලැජ්ජයි කක්කිසුදෝ ලැජ්ජයි ඊට වඩා හොඳයි උඹ අසුචි වලක් හියාගෙන කෑවනා මූ අසුචි වලක් නෙවෙයි හියාගෙන කාලා දෙන්නේ ගලි බවුසරයක් දැන් හැංග පුරා ගඳ ගන්න උනා ගඳ නැහැ කියලා මූ දැන් පිරිසුදු වෙන්න හදනවා ඒක පිරිසුදු වෙන්නේ නැහැ උඹ අසුචි ගලි බවුසරයට වැටලා ඉවරයි කක්කිසුදෝ දැන් උඹ විනාසයි උඹට ගහනවා මිනිස්සු එලෝ එලෝ උඹ ආණ්ඩුවට කඩේ ගිය මුල් ඔණ්ඩරේ උඹනේ හොඳ මොසින් මැෂින් එක උඹනේ උඹේ ඔසින් මැෂින් එකේට තව පොඩි කෑලි ටිකක් තිබුණ රෙදි අපුලන සෙට් එකක් වරෙල්ලකෝ යාපල්ලකෝ මේ ගැන සත්‍ය කතාව යකෝ එතකොට අපේ රටේ කියන්නේ දළදා වංශයෝ දළදා පෙරහැරෝ කතරගම පෙරහැරෝ මේවා කරන ක්‍රමවේද තියෙනවා මේවට මේ මිනිසුන්ගේ සල්ලි එක්කාසු කරන්නේ ඒවට ප්‍රතිපාදන වෙන් කරන ක්‍රමවේද තියෙනවා දැන් කතරගම වුණත් දවස් 14ක් තියෙනවා උතුරු නැගෙනහිර සහ මිනිස්සු උතුරු නැග දෙවිඩ මවුසය ඇවිල්ලා ඉන්නවා ඒ වගේම දවස් 14ක් තියෙනවා එයා දිය කපනකම් යන්නේ නැහැ එතකොට දවස් 14ම ඒ කතරගම මිනිසුන්ට ඒ කන්න බොන්න හැමදේම හදලා තියෙනවා එතකොට ඒ කළමනාකරණය කරන්නේ පාදී සභාව සහ කියන්නේ නගර සභාව සහ දේවාලය ඒ වගේ තමයි මේක රාජ්‍යයේ මැදිහත් වීම ළඟ මේ මිනිසුන්ගේ සල්ලි එක්කසු කරන්න ඕනේ නැහැ. ඒක ඒ කට්ටිය ලස්සනට කළමනාකරණය කරයි. මෙච්චර කල් මේ ඔය ලොකු පෙරහැරවල් පූජනීය ස්ථානවල එහෙම මේ සල්ලි හොයන් ගියේ නැහැ. අඩු ගානේ කවුද අපේ මිහින්තලාවේ ආන්දරුව රාජ්‍ය අනුග්‍රහය නැහැ කිව්වම ඔය YouTube channel ටිකක් දාලා හොයන්න තිබුණේ. උඹට කක්කසුදා උඹට ගිහිල්ලා දෙන්න තිබුණේ. උඹ ඔච්චර එකක්මත් තියෙනවා නම් මිහින්තලේ පෙරහැරට දෙන්න තිබුණේ. මෙතනට මේ සම්පූර්ණ සල්ලි වෙන් වෙලා තියෙද්දි අර මිහින්තලේ පෙරහැර සල්ලි වෙන් කරමු නැති වෙලාවේ මිහින්තලාවේ ආන්දරුව පිඩුසිඟා වැටලා තමයි සල්ලි එක්කාසු කරගත්තේ. ඒ ආන්දරුවන කියන්න තිබුණේ YouTube channel ටිකක් කරලා අපට රටින් සල්ලි එවන්න මෙහෙමයි කියලා. නම් කක්කසුදාට උඹට තිබුණේ. අර මිහින්තලේ ආන්දරුවන්ට පෙරහැර කරන්න ඔය වගේ සල්ලි ටික එක්කාසු කරලා දෙන්න. කියන්න ඕනේ නෑනේ ආන්දරුවත් එක්ක කතා කරලා අපි සල්ලි එක්කාසු කරනවා කියලා දෙන්න තිබුණේ ආන්දරුන්ගේ account එකක් දාලා. ඇයි ඔය කුඹේ account එක කරන්නේ වැටෙන්නේ. ඉතින් ගසා ගන්න පුළුවන් නේ. උඹලා මචං උඹලගේ වාසියට කරන්නේ. උඹට මචං සෝබාදාමේ රිටර්න් එක ලැබිලා තියෙන්නේ ආයි නවුසෙටම. මම කක්කිසුදෝ උඹට අභියෝග කරනවා. හරිද? මම YouTube කරගන්න නවත්තනෝ උඹ මේ දේ කරොත්. දැන් ඇහන්නම් ඇවිල්ලා ගමින් ගමට ගිහිල්ලා ඉදිරියේ එන පළාත් පාලන මැතිවරණය සමීක්ෂණ කරපන්. ඔබට කරන්න බෑ. ගම්වල මිනිස්සු තොටක් ගහලා එලවනවා. ඔබ වැඩෙන්නම් ඇවිල්ලා සමීක්ෂණ කරපන්. උඹ රටේ මිනිසුන්ට දැන් අප්‍රිය වෙලා තියෙන්නේ. උඹට සමීක්ෂණයක් කරන්නවත් නගරයට බහින්න බෑ. තිත්ත වුණත් ඇත්ත මේක. උඹ දැන් රටින් එලවන තැනට ඇවිල්ලා තියෙන්නේ. උඹ එලවන කාර්යභාරය මම තමයි මුලින්ම ආරම්භ කරේ. බලාපන් මම ආරම්භ කිරිල්ල රාජාංගනයේ හාන්දරුව නම් උඹත් එක්ක මා කෑගෙස් එකකට ගැව්වේ. උඹ එලවන කාර්ය
උඹ මේ රටින් අතු ගාලා දාන කාර්යය මම තමයි ආරම්භ කරේ. උන්න බලාපන් රිටර්න් එක උඹට ඉදිරියේදී කැරකෙනව ලස්සනට. එහෙමනම් මෙන්න මේ ගෝතයට කඩේ යන ගෝතපාලු ඉන්නෝ නම් මට මාත් එකක් කතා කරන්න වරෙල්ලා. එහෙම නැත්නම් මූට අපි අපේ රටේ මහ ජනතාව මූ වෙනුවෙන් කරන්න ඕනේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම නම්බරය දානවා. මූ හොඳේ කියන අය ඉන්නෝ නම් කමෙන්ට් දාපල්ලා මම ඔප්පු කරලා පෙන්නනවා මූ අසූචි බවුසරයක බැහැලා දැන් මූ අසූචි ගාගෙන ගඳ ගහන මිනිහෙක් කියලා. එහෙමනම් ඔබට ජය.